පුංචි යාළුවනේ එක දවසක් බට්ටි එයාගේ පැටවුන් දෙන්නවත් කූඩුවේ දාලා කෑම හොයාගෙන එන්න පිටත් වෙන්න හැදුවා. බට්ටිගේ පැටව් දෙන්නගේ නම් තමයි එක්කෙනෙක් මීනු, අනිත් කෙනා මීරා. පුතාලා මම කෑම හොයාගෙන එනකම් දෙන්න පරිස්සමෙන් ගෙදරම ඉන්න. මට කරදර කරන්න එපා කොහෙවත් ගිහින්. මට දැනටමත් සනීප නෑ. කෑම හොයාගෙන එන ගමන් වෛද්‍යතුමාව හම්බ වෙලා තමයි එන්නේ. ඒ නිසා මම එන්න පරක්කු වුණත් දෙන්නම ගේ ඇතුළෙම ඉන්න. කොහෙවත් යන්නේ නැතුව. ඔය දෙන්නට තාම හරියට පියාඹන්නත් බෑනේ. මෙහෙම කියලා බට්ටි කෑම හොයාගෙන එන්න පිටත් වුණා. බට්ටි කෑම හොයන්න ගියාට පස්සේ මීනු මෙහෙම කිව්වා. මීරා, අපි එළියට ගිහින් ටික වෙලාවක් බෝල ගහමුද? අම්මා දැන්නේ කියලා ගියේ කොහෙවත් යන්න එපා කියලා. කිව්වා තමයි. ඒත් මට එළියට ගිහින් සෙල්ලම් කරන්න ඕනේ. ඔයාට යන්න ඕනේ නැද්ද? මටත් යන්න හිතෙනවා නේද? ඒත් අම්මා දැක්කොත් බනීනේ. මීරා, අම්මා අද පරක්කු වෙයි කිව්වනේ. අපි ඊට කලින් සෙල්ලම් කරලා ගෙදරට යමු. මෙහෙම කතා වෙලා දෙන්නම එළියට ගිහින් සතුටින් සෙල්ලම් කර කර හිටියා. කෑම හොයාගෙන ගියපු බට්ටි ඇඟට ගොඩක් අමාරු නිසා ගහක වාඩි වුණා. අනේ දෙවියනේ, මට මොනවද වෙන්න යන්නේ? මගේ පපුවක් රිදෙනවා. කවදාවත් මට මෙහෙම වෙලා නෑ. ටික වේලාවක් මහන්සි ඇරලා ගියොත් හරියයි කියලා හිතපු බට්ටිට එන්න ලෙඩේ වැඩි වීගෙන එනවා වගේ දැනුණා. මම දැන් ඉන්න විදිහට කෑම හොයන්න යන්න බෑ. ගෙදර කෑම ටිකක් තිබුණනේ. අදට ඒක ඇති. ගෙදරට ගිහින් ටිකක් නිදාගෙන හවක් වෙලා බෙහෙත් ගන්න ගියා නම් හරි. මෙහෙම හිතලා බට්ටි බැරි ගාසේ ගෙදරට යන්න පිටත් වුණා. දෙවියනේ, මට කොහොම හරි ගෙදරට යන්න ලැබුණොත් ඇති. මගේ පැටවුන්ගේ මූණ එකතරයක් හරි බලන්න ඕන. මෙහෙම හිත කොහොම හරි බට්ටි ගෙදරට ආපු ගමන් කූඩුවේ ඉඳ ගන්නවත් බැරුව වැටුණා. බට්ටි ගෙදරට එනවා දැකපු මීරයි මීනුයි ඉක්මනින් ගෙදරට ආවා. පැටව් දෙන්නව දැකලා බට්ටිගේ ඇස් දෙකෙන් කඳුළු එන්න පටන් ගත්තා. බට්ටි පැටවුන් එක්ක කතා කරන්න හිතනවා. ඒත් කතා කරන්නත් බෑ. පපුව කැක්කුම එන්න වැඩි වෙලා බට්ටිට කතා කරගන්නත් බැරි වුණා. බට්ටිට පපුව කැක්කුමට වඩා පැටවුන් එක්ක කතා කරන්න බැරි එක තමයි අමාරු. මෙහෙම අමාරුවෙන් හිටපු බට්ටි පැටවුන් දෙන්නව තනි කරලා ජීවිතයෙන් සමුගත්තා. තමන්ගේ අම්මා මැරිලා කියලාවත් දන්නේ නැතුව පැටව් දෙන්න මෙහෙම කතා කර හිටියා. මෙහෙම කියලා මීනු බට්ටි ළඟට ගිහින් නිදාගත්තා. මීරත් බට්ටි ළඟට ගිහින් නිදාගත්තා. දෙන්නටම නිින්ද ගියා. ටික වේලාවකින් පරවියා බට්ටිගේ ගෙදරට ආවා. පැටව් දෙන්නත් නැගිට්ටා. මෙහෙම මීරා උන හැම දෙයක්ම පරවියාට කිව්වා. මෙහෙම කියලා පරවියා බට්ටි ළඟට ගිහින් බැලුවට පස්සේ පරවියා දැනගත්ත බට්ටි නැති වෙලා කියලා. බට්ටි නැති වෙලා කියලා දැනගත්ත පරවියා අඬන්න පටන් ගත්තා. මාමේ, ඔයා යන්නේ අම්මට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. මාමේ, අපි ආයේ එළියට යන්නේ. අම්මා කියන දේ අහනවා. බට්ටි නැති වෙලා කියලා මේ පැටව් දෙන්නට කොහොමද කියන්නේ කියලා හිතාගන්න බැරුව පරවියා අඬන්නම හිටියා. මේ වෙලාවේ ගෝලුත් එතනට ආවා. බට්ටි අද කෑම ගන්න ආවේ නැහැ. තාම නිදිද?
ඔයා ඇයි අඩාගෙන යවුවා? ගෝලු බට්ටි අපිව දාලා එයා නැති වෙලා මේ පැටව දෙන්නම හිතාගෙන ඉන්නේ එයාලගේ අම්මා නිදාගෙන ඉන්නවා කියලා. ඒකයි මට දුක ගන්න. පුංචි විරාමයක් මිලදී ගැනීමට ගන්න අත්තක් පණිවිඩයක් යොමු කරන්න. ඒ දෙවියනේ ඇයි මෙහෙම වුනේ? මේ පැටව් දෙන්නට බට්ටි නැතුව ඉන්න බෑ. අපි මොනවා හරි කරන්න ඕනේ මේ පැටව් දෙන්නට. යාළුවා අපිට මේ පැටව් දෙන්නව බලා ගන්න පුළුවන්. ඒත් මේ දෙන්න අපේ වර්ගේ නෙවෙයි. ඒ නිසා මෙයාලව හදාගන්න බෑ අපිට. මෙයාලගේ වර්ගේ කෙනෙක්ටම තමයි ඒක පුළුවන්. ඔයා කියන එකත් හරි ගෝලු. මේ අගපාත මෙයාලගේ වර්ගේ කවුරු හරි ඉන්නවද? එහෙ නෑ. එහා කැලේ නම් ඉන්නවා. මෙයාලව එහාට ගිහින් දානවා. මාමේ අපි අම්මව දාලා කොහෙවත් එන්නේ නෑ. පැටවුනේ අම්මා ඔයාලත් එක්ක ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඔයාලා ටික දවසක් වෙන ගේක හිටියොත් අම්මට ඔයාලත් එක්ක තියෙන තරහා ටිකෙන් ටික අඩු වෙයි. ඊට පස්සේ තමයි අම්මා ඔයාලත් එක්ක කතා කරන්නේ. පැටව් දෙන්නම අඬන්න පටන් ගත්තා. මාමේ අම්මා අපිත් එක්ක කතා කරා නම් හරි. වෙන ගේක ඉන්නම් ටික දවසක් එහෙනම්. ගෝලුයි පරවියයි පැටව් දෙන්නව එක්කගෙන එහා කැලේට ගියා. ඉතිලි හොරා කාටුන් එක නරඹා අපිට කමෙන්ට් කරපු සමීරාට ස්තුතියි. හැමදාම අපිත් සමග රැඳෙන්න. ඔයාලගේ නමක් කියන්න මේ කාටුන් එකට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ නම. පුංචි යාළුවනේ අදට මම ගිහින් එන්නම්. දෙවෙනි කොටසින් හමු වෙමු.